හෙලෝ ප්‍රෙන්ස් කොහොමද ඔයාලට අද කතා කරන්නේ කම්පියුටින් ඩිග්‍රියක් කරන ඔයාට වැදගත් වන GitHub Education. එහෙම නැත්නම් ඔයාගේ යුනිවර්සිටි මේල් ඇඩ්‍රස් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන් GitHub Student Developer Pack එක ගැන. අපි බලමු Student Developer Pack එකෙන් මොනවද අපිට ලැබෙන ප්‍රිවිලේජ් සහ බෙනිෆිට් කියලා. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ස්ටඩන් ඩිවලප පැක් එකට ඇප්ලයි කරන විදිිය මගේ කලින් ගිට්ට වීඩියෝගෙන් වට බලාගන්න පුලා ම මේ ලින්ක ඩිස්ක්‍රපෂනය දාර තියනසා මෙතනි කාඩයක් වැටේ ඔට මෙතනති ම පෙන්න්න කොහොද ඇප්ලයි කරන්න කියලා සහ මොනවද තියෙන බිනිපිට් කියලා අපිය වීඩියෝ ඉස්සල්ලම ගිට්ට එඩියුකේෂන් වෙබ්සයිට වට යට පස්ස මේ විදියට බලාගන්න පුළුවන් මුලින්ම ඇප්ලයි ගන්න කලින් අපි සයින් වෙලා හරි සයිනින් වෙලා හරි ඉන්න ඕනේ මට සමහරට පෙන්වන්න කන්නෑ මම කලින් ඇප්ලයි කරලා තියෙන නිසා බලම එක කොහොම වේද කියලා හරි මෙතනදී බලාගන්න විදිහන්න ඇපලිකේෂන් ප්‍රොසෙස් එක මොකද මම කලින් ඇප්ලයි කරලා එක වෙරිෆයිඩ් වෙලා තියෙනවා කියලා ඔයාලට බලාගන්න පුළුවන් ප්‍රොෆයිල් එකකට එතකොට ඔයාලට ඇපලිකේෂන් ප්‍රොසෙස් එක බලාගන්න පුළුවන් මම කලින් GitHub වීඩියෝ එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලට ඒකෙන් ගිහිල්ලා ඇප්ලයි කරන්න කොහොමද කියලා බලාගන්න පුළුවන් GitHub Education එකට එහෙම නැත්නම් Student Developer Pack එකට හරි ඔයා ඇප්ලයි කරලා සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ ඇතුළත තමයි ඔයාගේ ස්ටේටස් එක එහෙම නැත්නම් වෙරිෆයි වෙනවද රිජෙක්ට් වෙනවද කියලා එයාලා එවන්නේ. ගොඩක් වෙලාවට වෙරිෆයි වෙලා එනවා. රිජෙක්ට් වුණොත් රිජෙක්ට් වෙන්න හේතු මේ හේතු කියලා පොයින්ට් වශයෙන් එයාලා සාමාන්‍යයෙන් යටින් වැටෙනවා මොනවා හේතු හින්දාද ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්නේ කියලා. වෙරිෆයිඩ් වුණාට පස්සේ ඔයාලා මෙතන GitHub Student Developer Pack එකට මං ගියාගේ යන්න පුළුවන්. එතනින් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔෆර්ස් තියෙනවා සාමාන්‍යයෙන් 100කට ආසන්න ගාණක්. එතනදී අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා මොනවද තියෙන ඔෆර්ස් කියලා. හරි මෙතන මෙහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එයාලා මේ තියෙන ඔෆර්ස් වලට අමතරව all offers කියලා පෙන්නනවා. හරි මෙතන. ඔන්න ඔතන ඔයාලට බලා ගන්න පුළුවන් එයාලා අපේ student developer pack එකට හම්බෙන ඔක්කොම offers ටික මේ විදිහට ෆිල්ටර් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. එකිනෙකට divide කරලා cloud certification ඔය විදිහට මොනවද තියෙන්නේ කියලා ඔන්න ඔය විදිහට offers ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි මෙතනදී ඔයාලට namecheap එකයි name.com එහෙම නැත්නම් ඔයාලට domain ගන්න පුළුවන් වෙබ්සයිට්ස් දෙකක් තියෙනවා. ඊට අමතරව GitHub page කියන එකකුත් තියෙනවා. බලමු පල්ලේ ඇති එක. namecheap එකෙන් ඔයාලට අවුරුද්දකට domain එකයි අවුරුද්දකට SSL certificate එකත් එක්ක ඒ domain එකම ගන්න පුළුවන්. එතකොට name.com එකනොත් various ඒ කියන්නේ එයාලගේ තියෙන මේවත් එක්ක අවුරුද්දකට domain එකක් ගන්න පුළුවන්. හරි පල්ලෙහාට ගිහිල්ලා බලද්දී අපිට බලා ගන්න පුළුවන් මෙතන Notion එක තියෙනවා digital Notion එකක් තියෙනවා සහ ඊට අමතරව ඔයාලට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් Microsoft Azure එකට තියෙන offer එක. ඒකෙදි credit 100ක් එහෙම නැත්නම් $100ක් හම්බ වෙනවා අපේ account එකට. හැබැයි අපි GitHub Student Pack එකට apply කරපු account එකෙන්ම Microsoft Azure එකට portal එකට log වෙන්න ඕනේ. එතකොට student offer එක විදියට student subscription එකක් විදියට $100ක් අපිට හම්බ වෙනවා. අවුරුද්දකට $100ක් හම්බ වෙනවා. එතකොට මම හිතන්නේ මේක තමයි සාමාන්‍යයෙන් ලොකු වාසියක් තියෙන්නේ මේක ස්ටුඩන්ට් පැක් එකෙන් එක කියන එකක් විදිහට ගන්න පුළුවන් අපිට. මොකද hands on experience කරන්න පුළුවන්, practical experience ගන්න පුළුවන් cloud based project කරලා මෙන්න මේ හම්බ වෙන $100. හරි පහලට යදී ආයි තියෙනවා ඔයාලට මුලින්ම JetBrains. එහෙම නැත්නම් PyCharm, Intel JDIA IDs වලට pro subscription එක තියෙනවා කියලා එයාලා offer එකේ දීලා තියෙනවා. ඒ මන්දවල GitHub වලට අපිට apply කරාම student developer pack එකෙන් අපිට GitHub Pro එක තමයි use කරන්න කියන්නේ activate වෙලාම දෙන්නේ verify වුණාට පස්සේ. ඊට අමතරව තියෙන ලොකු වාසියක් තියෙනවා GitHub Foundation කියන certificate එක කරන්න පුළුවන් අපිට. ඒක කලින් නම් $49ට තිබ්බේ දැන් $99ට වෙලා තියෙනවා. ඒත් $99ම free of charge කියන්නේ waive off කරලා අපිට exam එක කරන්න පුළුවන්. පහලට යද්දී ආයේ මෙතන Codex, DataCamp, educative කියලා තියෙනවා වෙබ්සයිට් තුනක්ම. ඒ මැද Heroku එකක් තියෙනවා. අර තුනේම ලර්නින් ප්ලැට්ෆෝම් තුනක් විදිහට බලා ගන්න පුළුවන්. ඩේටා කැම්ප් එකේ මම හිතන්නේ මාස 3ක සබ්ස්ක්‍රිප්ෂන් එකක් ෆ්‍රී ගත්ත හැකි. ඒ වගේම ඔය ඩෙවලොපර් කෙනෙක් නම් MongoDB වලට Atlas credit $50ක් හම්බ වෙනවා. සහ MongoDB Compass එනකම් MongoDB University වලින් $150ක් වටින exam certifications කරන්න අවස්ථාව දීලා තියෙනවා මේ GitHub Student Pack එක කියන ඔයාලට. ඒ වගේම පල්ලෙහාට ඇදී ආයි test mail ඒ කියන්නේ ඔයාලට mail box ගන්න පුළුවන් API වලින් සහ JetLens ඒ වගේම visual code එකට තියෙන subscription එක මෙතනදී පෙන්නනවා ගන්න පුළුවන් කියලා මේ student developer pack එකට. තව පල්ලෙහාට යද්දී password GitHub page ඒ කියන්නේ අර hosting කරන host කරන්න පුළුවන් GitHub page වලින්. හරි පල්ලෙහාට ගියාම Datadog, Bootstrap Studio,
GitHub කෝඩ් ස්පේස්. එතකොට Datadog කියන්නේ ඒකේ Pro account එකක් හම්බ වෙන අවුරුදු 2කට SRE DevOps වගේ කෙනෙක් ඉන්නවනම් සහ යන්න ඉන්න කෙනෙක් නම් දන්නවා ඇති monitoring tool එකක් විදිහට සහ ඒ monitoring part එක ඉගෙන ගන්න පුළුවන් Datadog වලින්. ඒ වගේම Bootstrap Studio සහ code space හම්බ වෙනවා. code space තියෙන එක දැන් සාමාන්‍යයෙන් Visual Studio code පාවිච්චි කරනට වැඩිය code space එකේම GitHub එකේම code කරලා push කරන්න තියෙන්නේ. හරි පල්ලෙහාට ඇදී ආයෙ පෙන්නනවා Microsoft Azure අවුරුදු 13යි 17යි අතර අයට ඒ කියන්නේ undergraduate නොවන අයට මේක access කරන්න පුළුවන් GitHub student pack එකෙන්. ඒතකොට එයාලට limited access හම්බ වෙනවා Azure services වලට. ඒ වගේම Dev Essentials කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒට එහා පැත්තේ තියෙන offer එකත්. තව පල්ලෙහාට ඇද්දී ඔය කට්ටිය ඔය විදිහට Stripe තවත් වටිනම එකක් තියෙනවා GitHub Campus Expert කියන එක. මේ ළඟදී කියන තව ඉස්සරහට ඇප්ලිකේෂන් ඕපන් වෙනවා GitHub Campus Expert වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලා අනිවාර්යෙන් මේක ස්ටුඩන්ට් පැක් එක ඇප්ලයි කරාට පස්සේ GitHub Campus Expert වලට ඇප්ලිකේෂන් ඕපන් වුණාම ඇප්ලයි කරලා බලන්න. සාමාන්‍ය ගොඩක් වටින අවස්ථාවක් GitHub Campus Expert කියන්නේ. හරි තව පල්ලෙහාට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් Icons 8 New Relic algoexpert.io code sense වගේ තවත් offers කිහිපයක්ම අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු මොන වගේද තව තියෙන්නේ කියලා. හරි මේ විදිහට තවත් පල්ලෙහාට යද්දී බලා ගන්න පුළුවන් ලොකු ගාණක් offers තියෙනවා GitHub student developer pack එකට අදාළව. ඒකට ඔයාට ඇප්ලයි කරපු එකට වාසියක් වෙන්නේ නැහැ. මේක ඇප්ලයි කරා කියලා කොයි වෙලාවකවත් මෙච්චර මේ $1000ක් වගේ වටිනාකමක් තියෙන නැත්නම් සර්විසස් 100කට ආසන්න ගාණක් තියෙන මේ gift pack එකක් වගේ එකක් තමයි ඔයාට student developer pack එක විදිහට හම්බෙලා තියෙන්නේ. හරි මේ pack එකේදී මම දකින විදිහට Namecheap එක name.com GitHub page ඔය කියන තුන ඩොමේන් වලට අපිට ලොකු වාසියක් හම්බ වෙනවා වගේම MongoDB එහෙම නැත්නම් GitHub Foundation certificate වලට මෙයාලගේ wave off කරපු P එකත් එක්ක අපිට ලොකු certification කරන්න පුළුවන්. ඊට අමතරව Azure credit කියන එක ලොකුවටම තියෙන chance එකක්. Azure credit 100ක් හම්බ වෙනවා. ඒ වගේම MongoDB credit 25ක් හම්බ වෙනවා. Atlas credit 25ක්. එතනදී අපිට ලොකුම වාසියක් විදිහට GitHub Pro version එකයි GitHub code space වලට Pro access level අපිට ගන්න පුළුවන් මේ GitHub student developer pack එක හරහා. තව මාසකින් වගේ GitHub Campus Expert කියන එක ඔයාලට ඕපන් වෙනවා ඇප්ලිකේෂන් ඕපන් වෙනවා. ඒකට ඒකට ඇප්ලයි කරලා බලන්න GitHub Night කෙනෙක් වෙන්න Campus Expert Night කෙනෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් GitHub Campus Expert කියන්නේ. ඔය දේවල් තමයි student developer pack එකෙන් undergraduate student කෙනෙක්ට හම්බෙන්නේ. undergraduate student කෙනෙක් නම් අනිවාර්යෙන් undergraduate කාලය තුල තියෙන privilege benefit ඔක්කොම ලබා ගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න comment එකක් දාන්න සහ subscribe කරලා නැත්නම් subscribe ගන්න කියලා මතක් කරනවා. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.